ආයිබුවන් මම ලියාපදිංචි පුහුණු ප්‍රායෝගික හෙද නිලධාරිවරයෙක් මම මේ රෝහලේ තමයි වැඩ කරන්නේ මම මේ ඩමි එකක් එක්ක වාට පෙන්නනවා හදිස්සියේදී ඔයගොල්ලන්ගේ ගෙදර හරි කොහේ තැනක කවුරු හරි වැටිලා හරි සිහිය නැති වෙලා හරි මෙහෙම ඉන්නම නම් මේක ඉස්සෙල්ලාම සිටුේෂන් එක ඇනලයිස් කරන්න සිටුේෂන් එක මොන කියන්නේ පාරක නම් මෙයා වැටලා ඉන්නේ පාරක නම් ඇක්සිඩන්ට් එකක් වෙලා නම් මේ බෙල්ල කැඩිලා තියෙන්න පුළුවන් ඔයා එහෙමම මෙයාව දාගෙන වාහනයකට යනවා නම් ඒක ඩේන්ජරස් මුලින්ම මේ සිටුේෂන් එක කොහෙද ගින්දරකද ඒ එහෙනම් සිටුේෂන් එක හරියට ඇනලයිස් කරගෙන මේ සිටුේෂන් එකෙන් මෙයාව පොඩ්ඩක් එළියට ගන්න ඕනේ. එතකොට බෙල්ල කැල්ලක් දන්නේ කොන්ද කැල්ලක් දන්නේ සපෝට් කරන්න ඕනේ 3-4 දෙනෙක් එක්ක මේ බෙල්ලට මේ ඔළුව අල්ලනවා වගේම මේ බෙල්ලෙත් මෙන්න මෙහෙම සපෝට් එක හොඳට තියෙන්න ඕනේ. සපෝට් එක තියලා 3-4 දෙනෙක් එක්ක තමයි බොඩි එක මෙහෙම ලක්සන්ට මූව් කරන්න ඕනේ. එහෙම නැත්නම් මෙයාගේ බෙල්ල කැල්ල තුනත් ඒක ලොකුවට එයාට හානි වෙන්න පුළුවන්. එයා මැරෙන්න පුළුවන් මැරලා නැතුව හිටියොත්. හරි මෙතනදී මෙයාව ඉස්සෙල්ලාම අපි මේ දැන් සිහිය නැතුව හරි මොකක් කර වෙලා නේද වැටලා තියෙන්නේ. මෙයාගේ සිහිය තියෙනවද කියලා අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ මෙහෙමයි. Are you okay? Are you okay? શબ્ද නැත්තම් රෙස්පොන්ඩ් කරන්නේ නැත්තම් අපි දන්නවා මෙයා හුස්ම ගන්නේ නැද්ද කියලා බලන්න පුළුවන්. හුස්ම ගන්න නැද්ද කියලා බලන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. මෙන්න මේ ක්‍රමයට අපි බලමු. Look, listen and feel කියන එක. look කරන්න කියන්නේ මෙතනින් බලනවා. මෙතනින් බලනකොට පපුව ඉස්සනවද නැද්ද කියලා. look එක listen feel කියලා කියන්නේ මෙයාගේ හුස්ම මෙහෙම වැටෙනවද කියලා feel කරන්න පුළුවන් අපේ මේ චීක් එකට. මේ තුනම එකවර කරන්නේ මෙන්න මෙහෙම හිටියාම තුනම පේනවා එකවර. මේක පේන පැත්ත මේක වෙනවා. මෙතන ඇහෙන සහ දැනෙන එක මෙතනින් සිද්ධ වෙනවා. එතකොට මෙයා හුස්ම ගන්නෙත් නැහැ. ඊට පස්සේ මෙයාගේ heart එකට ලේ යනවද කියන එක බලන්න ඕනේ. දැන් heart එක නැවතිලාද නැද්ද කියන එක. මේවා කරන්න තප්පර කිහිපයක් තියෙන්නේ. මොකද හදිස්සියවත් මෙයා හුස්ම ගන්න නැත්නම් විනාඩි 3ක් 5ක් අතර බ්‍රේන් එක ඩැමේජ් වෙනවා. බ්‍රේන් එක ඩැමේජ් වුණාට පස්සේ වැඩක් නැහැ. ටක් ගාලා මෙන්න මෙතන මේ බෙල්ලේ තියෙනවා මෙන්න මේ දෙපැත්තේ කැරොටිඩ් ආටරි එක කියලා. මෙන්න මේ දෙපැත්ත කියන්නේ මෙන්න මෙතන හරියට මෙන්න මෙතන අල්ලන්න ඕනේ. අල්ලලා බලන්න ඕනේ පල්ස්. මොකද මේ වෙනකොට පල්ස් නැහැ. මෙයා වැටලා තියෙන්නේ ප්‍රෙෂර් අඩු වෙලා මොන ඒ වෙලා සිහිය නැති වෙලා මෙයාගේ මෙහි පල්ස් නැහැ. මෙහි බලලා වැඩක් නැහැ. එහෙනම් බලන්න පුළුවන් එකම තැන මෙන්න මෙතන කැරොටිඩ් ආටරි. මෙන්න මේ කැරොටිඩ් ආටරි එක ඇඟිලි තුනෙන් මෙතන ෆීල් කරලා බලන්න ඕනේ පල්ස් තියෙනවද කියලා. නැත්තම් එහෙනම් ටක් ගාලා අපි මොකද කරන්න ඕනේ? CPR පටන් ගන්නවා. CPR කියලා කියන්නේ කාඩියෝ පල්මොනරි රිසසිටේෂන්. කාඩියෝ කියන්නේ හදවත, පල්මොනරි කියන්නේ lungs රිසසිටේට් කරලා ගන්න. නැවත පණ ගන්නවන එක තමයි කාඩියෝ පල්මොනරි රිසසිටේට් කියලා කියන්නේ. ඒක කරන්න නම් ටක් ගාලා මුලින්ම දැන් මේ සිටුේෂන් එක ඇනලයිස් කරා හුස්ම ගන්නෙ නැහැ, ලේ යන්නේ නැහැ හදවතට, පල්ස් නැවතිලා ඔක්කොම එක කාඩියක් ඇරස්ට් එකක් වෙන්න පුළුවන්. එහෙනම් අපි ටක් ගාලා 119 ඔයගොල්ලන්ගේ ලංකාවේ නම් ටක් ගාලා 119ට කෝල් කරා එන්න කිව්ව එනකන් ඔයා ජීවිතේ බේර ගන්න නම් මෙයාගේ පටන් ගන්න CPR. මෙන්න මේ වගේ එකක් තියෙනවා නම් හොඳයි අපිට ඒක නැගින්න පුළුවන් නැග්ගහම හොඳට ප්ලේස් වෙනවා. මෙන්න මේ අත මෙහිම තියලා මෙයාට කෙලින් තියෙන්න ඕනේ. මෙයාට කෙලින් තියෙන්න ඕනේ. මේක නැවෙන්න බෑ කොයි මොකද කරා. නැවුනොත් මේක හරියට හදවත පම්ප් වෙන්නේ නැහැ. පම්ප් වෙලා මොලේට ලේ යන්නේ නැහැ. මෙන්න මෙහිම කරගෙන මෙන්න මේ අතේ මෙන්න මෙහෙම හරි මේ කෙලින් හරියට තියෙන්න ඕනේ. මේ උදෙස් මේ ටික හරි කෙලින් තියෙනවා. ඒක තමයි හොඳට බාර දෙන්න පුළුවන්. විනාඩියට 100 120ක් අතර ප්‍රමාණයෙන් මේක කරන්න ඕනේ. හරි විනාඩියට 100 120ක් අතර ප්‍රමාණයෙන් හරියට කරොත් මේවා අත නැවෙන්න බෑ. මේ අත නැවුනට කමක් නැහැ. මේකෙන් තමයි ෆෝස් එක සම්පූර්ණ ගන්නෙ. එහෙනම් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 16 17 18 19 20 21 මේක විනාඩියකට 100ක් අතර ප්‍රමාණයක් මේක කරලා ඊට පස්සේ වාගාව මුකුත් නැත්තම් ඔයා මවුත් බ්‍රීතින් දෙනවා. මවුත් බ්‍රීතින් දෙද්දි මෙන්න මේ ඇඟිලි තුන අපි කියන E3 ටෙක්නික් කියලා. මේක E අකුර වගේ, මේක C අකුර වගේ. මේ C අකුර දැන් E අකුරේ මෙන්න මේ ඇඟිලි තුන මෙතන නිකටට යනවා. C අකුර මෙන්න මෙතනට එන්නේ. හරි. එතකොට මේ C අකුර කියන්නේ මෙතනට. ඒ මාස්ක් එක අල්ලගන්න. මෙන්න මෙතන මේකට කියන ඇම්බු බෑග් එක කියලා. මේකේ ඔක්සිජන් එකට කනෙක්ට් කරන ඔක්සිජන් තියෙනවා නම් කියන්නේ හොස්පිටල් එකේ මේක ඔක්සිජන් එකට කනෙක්ට් කරනවා. මේ තියෙන මාස්ක් එක. මේ මාස්ක් එකේ මෙන්න මේ පැත්ත තමයි නහයට. හරි. එන්න ඕනේ මේ පැත්ත අනිත් පැත්ත මෙහෙට යන්න ඕනේ. මෙහෙම වරද්දලා දාන්න පුළුවන්. වරද්දලා දාන්න එපා. මේ නහයට තියෙන කෑල්ල නහයට හරියට දාලා ෆිට වෙන්න ගන්න නම් මෙන්න මේ මාස්ක් එක මම අර C කියන ටෙක්නික් එක මෙන්න මේ ටෙක්නික් එකට තියාගෙන මෙන්න මේ තුන විතරක් නිකටට දාන්න ඕනේ. එතකොට ලස්සනට මේ බෙල්ල මෙහෙම ඉස්සෙනවා. ඉස්සුනාට පස්සේ මේක
මේව හිමීට දෙන්න ඕන. breathing දෙකක් දෙන්න 30කට දෙකක්. 30 compressions වලට 2 breaths තමයි දෙන්නේ. ඔයාට මෙතන මේක නැත්නම් පුළුවන් ඔයාට mouth to mouth breathing දෙන්න. කොහොමද දෙන්නේ? ඒ දෙන්නේ මෙන්න මෙහෙම මේ ඇඟිලි තුනේ මෙතන නුස්ස ගත්තා. මෙහෙම කරා. මෙහෙම හරියට නුස්ස ගන්න. ගාන්ට අර පෝස් එක තියලා කරන්න ඕනේ. ඒතකොට 30 compression කිව්වහම මේක හරියටම 30 compression. හැබැයි රේට් එක 100 to 120. ඒ කියන්නේ විනාඩියක් ගත්තොත් විනාඩියකට 100ක් 120ක් අතර ප්‍රමාණයක් මෙහෙම ප්‍රෙස් වෙලා තියෙන්න ඕනේ. 1 2 3 4 5 6 7 8 9 10 11 මෙන්න මේ රේට් එකකින් ගියොත් විනාඩියට 100ක් 120ක් අතර ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඒ වගේම ගැඹුර ඊටම වැදගත් දෙයක්. මේක යටට ගිහින් හරියට උඩට එන්න ඕන. උඩටම එන්න ඕන. නිකන් මෙහෙම කරන්න බෑ. ඒක හරියට උඩටම ආවොත් තමයි heart එක හරියට ගැහිලා රිලැක්ස් වෙන්න ටයිම් එක තියෙන්නේ. එහෙනම් අඟල් එකමාරක්වත් දෙකක්වත් අඟල් එකමාරක් දෙකක් අතර ප්‍රමාණයකට මේක යටට යන්න ඕනේ. යට කියන අපව උඩට එන්න ඉඩ දෙන්න ඕනේ. උඩට එන්න ඉඩ දෙනවා කියලා මෙහෙම අතින් ගන්නෙ නැහැ ඒක. ඒක අපිට ෆීල් වෙනවා මේ 1 2 3 4 5 6 7 8 9 10 හරියටම අන්න ඒ විදිහට 100 to 120 රේට් එකකින් ඒ ස්පීඩ් එකකින් කරන්න ඕන. හරියට මේක පපුව යන්න ඕන අඟල් එකමාරක් දෙකක් තුලට. හරි තැන මේ පපුව පැටේ හරි තැන මේ යටට වෙන්න වම් පැත්තට වෙන්න තියාගන්න ඕනේ. හරි වම් පැත්තට වෙන්න යටට වෙන්න තියාගන්න ඕනේ. පපුව පැටේ හරියට මේ හරිය. ඒ වගේම සයිකල් දැන් 30ක් කරා දෙකක් බ්‍රීතින් දුන්නා. 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 සයිකල් පහකට පස්සේ ආයෙත් චෙක් කරලා බලන්න පල්ස්. පල්ස් තියෙද නැද්ද කියලා. පල්ස් තියෙනවා නම් අපි අන්න පල්ස් එනකම්ම අපි මෙන්න මේ CPR වැඩේ කරන්න ඕනේ. පල්ස් එනවා කියලා කියන්නේ heart එක ගැහෙනවා. එහෙනම් තමයි support එකක් දෙන්න ඕනේ. 30 compression to 2 breaths. ඒක මතක තියාගන්න. හැබැයි rate එක 100ක් 120ක් අතර ප්‍රමාණයකට යන්න ඕනේ විනාඩියක් ඇතුළත. එහෙනම් අපි නැවත වීඩියෝ නැවත හමුවෙමු. මෙන්න මේ පොඩි බබාගේ කොහොමද ජීවිතය බේරගන්නේ හදිස්සියක් වුණොත් කියලා.